ඒ බං හිටි ඔබ බං ඉස්කෝලේ වැඩ ටික කරාද බං? පිස්සුද මයික බං උඹට? ඉස්කෝලේ වැඩ බං කවුද කරන්නේ? ගුටි ගෑමත් බං ඉස්කෝලේ වැඩ නම් මම කරන්නේ. මාත් කරේ නෑ බං. මම බයෙන් හිටියේ බං තනියම ගුටි ගන්න වෙයි කියලා. දැන් ඉතින් අවුලක් නෑනේ. උඹත් ඉන්නවනේ මගේ තනියට. ඒක නෙවෙයි හිටි. තාම බං චූටි ආවේ නෑනේ බං ඉස්කෝලේට. මොකෝ දන්නේ බරක්කු. මිනිහා දෙන්නේ නැතුව ඉන්න හදනවත් දන්නේ. පිස්සුද මයිකා? ඌ අද අනිවාර්යෙන් එනවා. මං එනකොට මට ඇහුණා උන්ගේ ගෙවල් පැත්තෙන් සද්දයක් දාන උන්ගේ අම්මා. අනිවාර්යෙන්ම අද ඔකට ගෙදර ඉන්න වෙන්නේ. බලහන්කෝ එක කීයේ වුණත් අද නම් අනිවාර්යෙන්ම ඉස්කෝලේ එනවා. අම්මට උඩියකෝ උඹලා දෙන්නම ඉස්කෝලේ ඇවිල්ලා නේ බං. අඩෝ මං බයෙන් ආයි බං. අද තනියම ඉන්න වෙයි කියලා. මොකෝ චූටියා මෙච්චර බං පරක්කුනේ? මේකෙනේ මයිකා මං අද ගෙදර ඉන්න තමයි හදව්වේ. කොහෙද බං? අපේ අම්මා ඉන්න දුන්නේ නෑනේ. ගහලා පැන්නුවා. ඇවුනානේ මයිකා. මං ඔබට කිව්වේ මුන්ගේ ගෙවල් පැත්තෙන් සද්දයක් ආවා කියලා මං එනකොට. ඒක නෙවෙයි බං. මම මෙච්චර පරක්කු වෙලා ඇවිල්ලත් තාම පන්තියට ටීචර් ආවේ නැද්ද බං? තාම නම් ආවේ නෑ බං. අද ආවද කියලා නම් මං හරියටම දන්නේ නෑ. මේ ඒක නෙවෙයි බං. පොඩි වටයක් දාලා ඉස්කෝලේ වටේ පොඩ්ඩක් බලාගෙන එමුද? අද ටීචර් ආවද නැද්ද කියලා? ඒක හොඳයි බං. යමල්නේ නම් 3 දෙනා පොඩ්ඩක් වටයක් දාගෙන ටීචර් අද ඉස්කෝලේ ඇවිල්ලා නැත්තම් පොඩි ආතල්ලකක් දාන්න. ඒ පොඩියකෝ මෙහෙට වරන්කෝ. ඔයාලා මට දැන්ගේ කතා කරේ. උඹට තමයි යකෝ කතා කරේ. ආයෙ මෙතන වෙනවුන් ඉන්නවද? මේකයි පොඩියකෝ. උඹ කොහෙද යන්නේ කියපන්කෝ. රුපියල් 20ක් තියෙනවා. කැන්ටිමට යන මොනාරි කන්න කියලායි. අන්න හොඳයි. පොඩියකෝ කන පලා ගන්න නැතුව. දැන් ওই තියෙන 20 අපිට දීලා උඹ මෙතනින් යන්න ඕන. අනේ එහෙම බෑ. මගේ රුපියල් 20. ඇයි ඔයාලට මන් දෙන්නේ? පොඩියකෝ උඹට දැන් අපි එකපාරක් කිව්වම උඹට සිංහල තේරෙන්නේ නැද්ද කියපන්කෝ. රුපියල් 20 ඉල්ලුවාම ආයෙ වැඩි බයිලා නෑ. දීපන් ඒකේ. ඉල්ලයි. ආයෙ නම් ගහන්න එපා. දෙන්නම් අයියේ. අඩෝ බං. අරෝගෙන් රුපියල් 20 පන්න ගත්ත ඉඳා දැන් අපිට මොන හරි කැන්ටිමෙන් ගන්න පුළුවන් බං. මේක නෙවෙයි බං. අපි දැන් ඕක පැන්නුවා වගේ නෙවෙයි. ඕක ගිහිල්ලා පිනාගේ කනේ තිඟුවොත් එහෙම අපිට අද දවසම දන ගහගෙන තමයි බං ඉන්න වෙන්නේ. නෑ බං. උටි කාපු විදියට නම් ඕක ගිහිල්ලා කියන එකක් නෑ. මොකද ඕක දන්නවනේ බං. ඕක කිව්වොත් ආයෙත් අපෙන් ගුටි කන්න වෙනවා කියලා. ඔන්න ඔහේ බං ඕව අමතක කරලා ඔක්කොම 100ට කතා කරලා මොනවා හරි ගනින්. පිනා එහෙම දැක්කොත් හැම වෙලේම කැන්ටින් පැත්තේ කියලා තවත් නඩුවක් බං. උක්කුම් 100 අපිට උන්දනාට රුපියල් 20ක වඩේ දෙන්නකෝ. අනේ බං කොල්ලෝ ණයට නම් දෙන්න බෑ. සල්ලි තියෙනවා නම් ගනින්නා. නැත්තම් මෙතනින් ඵලයල්ලා. අපෝ උක්කුම් 100 සල්ලි නැතුව බඩු ගන්නවද අපි? එහෙම කතා කරන්න එපා. අද සල්ලි තියෙනවා. දෙන්නකෝ උක්කුම් 100 ඉක්මනින්. අපේ පිනාකාරය හැම දැක්කොත් අපි ඉවරයි. ඉක්මනින් වඩේ ටික දෙන්නකෝ උක්කුම් 100. අපිට ටක් ගාලා පන්තියට යන්න. අදෝ උඩට පහළට යනවා. මට ඕනේ කිසිම වීඩියෝ එකක් ඒ ලැබෙන්නේ නෑනේ. යූනොදකින් විතර ටික්ටොක් කියන එක නෑ. YouTube එක පැත්තවත් යන්න ඕනේ. අනේ සර් බලන්නකෝ. අනේ සර් ගැව්වා.
බිම පෙරලගෙන ගැව්වා සර්. අනේ සර් බලන්නකො මට විච්ච වැඩේ. අම්මට උඩි යකෝ. මේ මොකද්ද? ගෙහුවා හොඳටම ගෙහුවා සර්. මේ බලන්නකෝ. අඩෝ වයිරල් වෙන්න ඕන. ආයිති කියලා වැඩක් නැහැ. මේ වීඩියෝ කන 1 මිලියන් පයින් ඕන. අනේ සර් අදන්නේ මම සර් ඔය ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් නෙවෙයි. අනේ සර් මට ගැහුවා අයියලා 3 දෙනේ. අම්මට උඩි යකෝ. ඇත්ත නේනම් වීඩියෝ කන් නෙවෙයිනේ. මේ කොල්ලනේ. කොල්ලෝ ඔබ දැන් ඔය මොකද බං ඉතින් අදන්නේ? කියපන්කෝ කාරණේ. ඔබට වෙන්න ඕනේ. ඔබ මෙතන මේ අදන්නේ මොනවටද කියපන්කෝ. අනේ සර් මට අනේ සර් මට ඇයි ළමයෝ උත්තර ඔය තටමන්නේ? ඔය ළමයට කක්කවත් ගියාද? අනේ සර් ඔයා මේ මොන කක්ක බෙට්ටක් ගැනද කතා කරන්නේ? අනේ සර් මං කියන්නේ ලොකු අයියලා 3 දෙනෙක් මට ගහලා මගේ ගාව තිබුණු සල්ලිත් ගත්තා. ඒ ගැන සර් මං ඔයාට මේ කියන්නේ. හරි. දැනුනේ බං මීටරේට ආවේ. හරි දැන් ඔබ කියපන් මේ සල්ලි කීයක්ද දැන් නැති උනේ? රුපියල් 20ක් සර්. රුපියල් 20ක් තමයි නැති උනේ. මෙහෙමයි කොල්ලෝ. අද කාලේ රුපියල් 20කින් TikTok යන්න, YouTube යන්න, data card එකක්වත් දාගන්න බෑනේ බං. ඒ නිසා උක අල්ලලා දාපන්. බත් දැන් ඵලයක්. හරිද? data card එකක් වගේ ගන්න මුදලක් නැතුනොත් මට කියපන්. මං ඒ ගාන ඔබට හොයලා දෙන්න. රුපියල් 20නේ බං. මොකටද අපි වලි දාගන්නේ? උන් ඔහේ කොල්ලෝ ඔබ ඵලයක්. දැන් මං අරුන්ට දඬුවම් කරෝ. ඔබට ආයි ගෙදර යන වෙලාවටවත් උන් ටික අල්ලගෙන ගහයි බං. තීරුම් ගනින්කෝ. ඔබට ওই දේවල් තේරෙන්නේ නැත්තම් බලහන්කෝ TikTok නැත්නම් YouTube. එහෙනම් කොල්ලෝ ඔබ දැන් ඵලයක්. අට මේ පොඩ්ඩක් YouTube පැත්තේ යන්න තියෙනවා. මම මේ channel එකකුත් ගහගන්නනේ මම බලන්නේ. ඔබලගේ මේ නඩු විසඳන දේවල් ටිකක්වත් ඒකේ දානවා. ඔබලා පොඩ්ඩක් subscribe කරලා help එකක් දීපන් ඈ. ඔයාලා මට ගැහුවනේ. හරි කමන්නේ. මං යනවා යන්න. හරි ඔයාලා වැරදි මිනිහත් එක්ක හැප්පුණේ හරි. අයියෝ. TikTok බලන සර්ට කියලා කොරයි අපිට.